ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ රියදුරා වරක් අයින්ස්ටයින්ට මෙහෙම කියනවා. සෑම රැස්වීමකදීම කරපු සෑම කතාවක්ම මට කටපාඩම් කියලා. අයින්ස්ටයින් පුදුමයට පත් වෙනවා. අයින්ස්ටයින් රියදුරාට කියනවා, හරි. මගේ ඊළඟ රැස්වීමේ සංවිධායකතුමා මාව දන්නේ නැහැ. ඔබ මං විදිහට ඒ රැස්වීමේදී කතාව පවත්වන්න. මම ඔබේ රියදුරා වෙන්නම්. කියපු විදිහටම රැස්වීමට යනවා. රියදුරා කතාව පටන් ගන්න. සභාවට හැම දෙනාම පුදුමයට පත් වෙනවා මේ කතාව අහලා. එක්තරා අවස්ථාවකදී ඒ රැස්වීමට මහාචාර්යවරයෙක් නැගිටලා රියදුරාගෙන් මෙහෙම අහනවා. සාපේක්ෂතාවාදී අර නියමය නැවත පැහැදිලි කරන්න පුළුවන්ද කියලා. ඇත්ත අයින්ස්ටයින්ට තේරෙනවා ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා. ඒ කියන්නේ රියදුරා හෙවත් බොරු අයින්ස්ටයින් මේ පාර මාට් වෙන්න යන්නේ කියලා හිතෙනවා. ඒත් රියදුරා දුන්න පිළිතුරෙන් හැමෝම පුදුමයට පත් වෙනවා. රියදුරා මෙහෙම පිළිතුරක් දුන්නා. ඔය වගේ පුංචි දෙයක්වත් ඔබේ ඔළුවට යන්නේ නැද්ද? ඔය වගේ දෙයක් මගේ රියදුරාගෙන් ඇහුවා නම් රියදුරත් පිළිතුරු දෙයි කියලා කියනවා. ඔබ ප්‍රඥාවන්තයින් සමග ඇවිද යන්න. ඔබත් හිතන පතන විදිය වෙනස් වෙයි.